බයයි නේද? හායි බොන්න පැ. මං කොහොමද ඩ්‍රංක් වුණාම ඔයා ඒකෙන් නැන්දි ආයෝ ඕකේ කියලා අහන විදියද? නැන්දි ආයෝ ඕකේ. ඒ කියන්නේ පාන්දරටම වපර වෙලා. ළමයි මම ඊයේ මාර ගොඩක් ලිප් බාම් දැම්මා. මම උදේ ඒක හොඳට ක්ලීන් කරා. ඒක මගේ බලන්න ළමයි මගේ ලස්සන. no filters මුලින්ම කියන්නම් මගේ රැත්තම ස්කින් කලර් එක මගේ beauty skin products පාවිච්චි කරනවා. ඔයාලටත් filters නැතුව no makeup දැන් මම aloe vera gel දාලා තියෙන්නේ මේ ස්කින් එක ගන්න පුළුවන්. morning lamai mama gym යන ලෑස්ති වෙලා ඉන්නේ. මම gym එක ලෑස්ති වෙලා ඉක්මනට යන්න. Nokia මේ යන්න බැරි වුණා ළමයි. මේ තියෙන්නේ මගේ saffron එකේ එන මගේ pinkish face cream එක ළමයි මම මේක තමයි මගේ ප්‍රොඩක්ට්ස් එක පාවිච්චි කරන්නේ. නිතර දෙවිලේ මාව මගේ තේදී දකින්න හැමෝම මගේ ගහන්නේ Beauty Skin වලින් තියෙන Beauty Skin ඔයාගේ තියෙන Beauty Skin brand වලින් ඔයා පාවිච්චි කරන brand එක මොකක්ද? මම පාවිච්චි කරන්නේ ළමයි මේ saffron එක. result එක කියන්නේ result එක වල පේනවා. ඉතින් මේ makeup නැතුව කොච්චරද මගේ skin එක හැදිලා තියෙනවද කියලා. ඉතින් දැන් ළමයි මම sunscreen දාලා තියෙනවා. lip liner pencil දාලා තියෙනවා. ඉතින් එහෙම තමයි මම එළියට යන්නේ. ඔයාලා කනවා. එළියට යනකොට කරන්න ඔයාලා ගන්න. ලිප්ස්ටික් එක කොහෙන්ද? මගේ එකක්. ඉප්‍රෝනේ Hi Friday. Raining day. ළමයි මේ තියෙන්නේ මගේ ගාඩන් එක. මම බුදුන්ට මල් තියන්නේ මෙන්න මේ ගාඩන් එකේ. හැබැයි දැන් ඒකේ මල් නැහැ. මල් පර වෙලා. ඔයාද? එක විකාරයක් අනේ. දැන් මේ මගේ එයා කට්ටේ කොහා කරන්නද යන්නේ? අක්කට ඕනේද කරන්න? මම ආවට පස්සේ කරලා දෙන්න. නැත්නම් හෙට දාලා දෙන්න කරන්න එන. පුතේ මේක අම්මා ගෙලිනවා මේ බලන්න. ඒ මම ළමයි මේ නේල්ස් දා ඉන්න ගම මගේ නේල් ගර්ල් ඇවිල්ලා ඔක්ෂි ඉතින් මේ මට බඩගිනි බාගෙට කවන්න ගමු. ඉතින් ඒ හින්දා නේල්ස් කර කර හිටිය හින්දා මම ග්ලව් එකක් දාගත්තා. සාමාන්‍යයෙන් මට අතින්ම කන්න ඕන කෙනෙක් නේ. මම හොඳ සිංහල බෞද්ධ ගැහැණියක්. ඉතින් සිංහල ගැහැණු අයට හොඳට අතින් අනාගෙන කන්න ඕනේ. ඒ අපේ සිංහලකම. සබත්තු දෙකක් නැහැනේ ආච්චි මෙතන තිබ්බා. අර ඉන්නේ පුතේ මම ගොඩක් ඉන්න බෑ. අට කියනවා හංගනවා සබත්තු මගේ. ඔයාගේ අතනේ ඔය කාමරේ සපත්තු වංගල ආච්චි දාන්නේ යන්නේ. එක පාටි විකුණනවා දැත්ත කියන්නේ. මේ බල්ලෝ. හයි ළමයි. එන්නු රුක්ෂිති. මේ රුක්ෂි. අවුරුදු 5ක ඉඳන් මගේ යාළුවා මගේ නේල්ස් දානවා. මගේ තිබුණ නේල්ස් ටික ඔක්කොම මම ගලවලා මොකද රුක්ෂි මේ දැම්මේ? ඒක ඔම්බ්‍රේ නේල්ස්. ලස්සනටම දැම්මා. ඔයාලටත් ඔම්බ්‍රේ නේල්ස් දාගන්න ඕන නම් මම දැන් රුක්ෂි ඉන්ස්ටාග්‍රෑම් එකේ ටැග් කරනවා. ඒකට මෙසේජ් එකක් දාලා යාව කන්ටැක්ට් කරගන්න. Thank you රුක්ෂි. Thank you. Bye. හායි ළමයි. ඇත්තම කියනවා නම් ළමයි මට වොෂ් දානකොට නේල්ස් තියෙන්න ඕනේ. මම තාම අද දවසට
නාලා නැහැ. මොකද මට නේල්ස් ඊයේ කැරවිල් තිබුණා මට හොත්තට ඔළුව අතුල්ලලා නාන්න ඕනේ. ඉතින් තාම මම වොෂ් දාලා නැහැ. මම හැබැයි මම හැමදාම රැට මගේ පියුමි ස්කින් දැම්මට පස්සේ මම උදේට හොඳට මගේ මූණ ක්ලෙන්සර් කරනවා. ක්ලෙන්සර් කළා මට අද සන්ස්ක්‍රීන් දාලා ලිප් ලයිනර් පෙන්සිල් එක නම් ළමයි අඳිනවා. මම ගෙදර හිටියත් ගෙදර කවුරු හිටියත් නැතත් මට හැමතිස්සෙම මාව ලස්සනට දකින්න ඕනේ. ඒ හින්දා මම මුලින්ම කරන වෙලේ මූණ හොඳට ක්ලෙන්සර් කරලා ලිප් ලයිනර් පෙන්සිල් එක දාගන්නවා. කවුරු ගෙදර හිටියත් නැතත් මිරේකින් මාව දකින්නකොට මට මාව ලස්සනට දකින්න ඕනේ හැමතිස්සෙම. ඒ හින්දා මම හැමතිස්සෙම ලස්සනට ඉන්න කැමති කෙනෙක්. ඒ වගේම තමයි මෙන්න මේ ලස්සන නේල් එක මම දැක්කා. පිටරට ලේඩි කෙනෙක් දාලා ඉන්න. ඒක මම ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන මගේ නේල්ස් කරන ගාට කිව්වා. ඒ විදිහට මට අරන් දෙන්න කියලා. ඒ විදිහටම අරන් දුන්නා. Lash technician magnesium ඇවිල්ලා ඉන්නවා මගේ lashes refill කරන්න. hi මම මගේ lashes refill කරා හිතවරින් ඉතින් දෝනිට කියලා ඉතින් ඔයාලට මම හැමදාම කියනවා මෙන්න මගේ වගේ lashes දාගන්න ආසයින අපි දෝනිම කන්ටැක්ට් කරන්න. Beautiful lashes. Thank you so much, Keno. Hi, Ramai. Last mage lashes. Dala dunna doni. Malame koche lasan dekil. Mage tiyena lasan ta wedi unna ekadu. Good evening, everybody. Mama nande yanni. Nana kalin lamai mama goda dawasakin මගේ ෆේස් එකට මගේ බියුටිෆුල් ෆේස් එකට අයිස් තිබ්බේ නැහැ. ඉතින් ඒ හින්දා මට අද හිතුණා හොඳට අයිස් තියලම මම බාත් එකක් දැම්මොත් හොඳයි කියලා. පොඩි දෙයක් කියන්නම් ළමයි. මම මගේ මුන්නට හරිම ගොඩක් මාර ගොඩක් ආදරෙයි. ඒ හින්දා මම මගේ මූණට දාන්නේ හොඳම දේවල් සහ හොඳම ට්‍රීට්මන්ට්ස් හොඳම ඇලෝවෙරා මගේ හොඳම ප්‍රොඩක්ට්ස් ඔයාලට මගේ ස්කින් එක ලබා ගන්න ඕන නම් පිමි ස්කින් හයි ළමයි පොඩි දෙයක් කියන්න මට කියන්න බෑ අරයාගේ ගානට සුදු කරන්නම් මෙයාගේ ගානට සුදු කරන්නම් කියලා. හැබැයි මට විශ්වාසවන්තව 100% ගැරන්ටි වෙලා මට කියන්න පුළුවන් ඔයාලට පියුමි අන්සමාලිගේ ස්කින් එකේ ගානට මේ no filters ළමයි no filters පියුමි අන්සමාලිගේ ස්කින් එකේ ගානට මගේ ස්කින් කලර් එකට ආසාවෙන් ඉන්න කෙනෙකුට මගේ ස්කින් එකේ ගානට මට ඔයාලව හදන්න පුළුවන්. මට කියන්න බෑ තමන්ව පිළින තමන්ට හිතු දෝගලට අර දෙන්න පුළුවන්. මට ඒක කරන්න බෑනේ. හැබැයි මට පුළුවන් පියුමි අන්සමාලිගේ ස්කින් එකේ ගානට හදලා දෙන්න. මොකද මම ඒ ගැන දන්නවා සහ මම රටවල ගිහිල්ලා ස්කින් බ්‍රයිටනින් ගැන ඉගෙනගෙන මට ඒකට සර්ටිෆිකේට් තියෙනවා ළමයි. ඉතින් මම දවසක මාව ලස්සන කරන්න කරන හැමදේම මේ ලෝකෙ වටේම ගිහලා ඉගෙනගෙන ඔයාලවත් ඒක ලස්සන කරනවා.